1997දී දකුණු කොරියාව ඉතා දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පානවා. රට සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඩොලර් බිලියන ගාණක ණය ප්‍රමාණයක් යාලට ගෙවා ගන්න බැරුව යනවා. මේක නිසා ඒගොල්ලෝ ජාතික රත්රන් එකතු කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගන්නවා. මේක වෙනුවෙන් මිලියන 3.5ක මිනිස්සු ප්‍රමාණයක් යාලගේ ළමයිගේ කරේ තිබ්බ චේන් එක පවා පරිත්‍යාග කරනවා. මේ පරිත්‍යාගයෙන් ටොන් 227ක රත්රන් ප්‍රමාණයක් යාලට එකතු වෙනවා. මේ රත්රන් උණු කරලා විකුණලා එයාලගේ ණය ප්‍රමාණය ගෙවා ගන්නවා. ඉතින් මේකෙන් කියන්නේ යාලා රටක් වශයෙන් ගොඩක් ඉදිරින් එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගත්තා. ඉතින් දැන් මේ වෙනකොට දකුණු කොරියාව කියන්නේ ඉතාමත් දියුණු රාජ්‍යයක්. එඩියුනේෂන් ශ්‍රී ලංකා එකේ අපි මේ වගේ ලස්සන ආදර්ශමත් කතා කියනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ලස්සන ආදර්ශමත් කතා කියලා අපිට එවන්න. මේ කතාවලින් හොඳම කතාවට අපි ටැබ් එකක් දෙනවා.